සැතපුම් 100කටම තියෙන්නේ එක තෙල් සෙට් එකකුයි. එතන මෙහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකයි විතරයි. මොන වගේද කිව්වොත් කාන්තාරයක් වගේ තමයි. අපේ කතාවේ හීරෝ එනවා තෙල් ටිකක් ගහගන්න මේ සෙට් එකට. ඒත් මේ සෙට් එකේ තෙල් ඉවර වෙලා. ඒ නිසා තෙල් බවුසර් එනකන් ඉන්න වෙනවා. මෙහෙම ටික වෙලාවක් යනකොට ළඟම තියෙන රෙස්ටුරන්ට් එකට කට්ටිය පිරෙනවා. ඒ කට්ටිය ඉන්නේ තෙල් බවුසර් එනකන්. මොකද සැතපුම් 100කට එහාට මෙහෙ මොකුත්ම නැහැ. ඒ පිරෙන කට්ටිය අතරේ බැංකුවක මංකොල්ල කාපු දෙන්නෙකුත් ඉන්නවා. ඒ කට්ටිය ගාව තුවක්කුත් තියෙනවා. කාලේ ගත වෙනකොට ඒ හොරු දෙන්නට එයාලගේ ඩෙන්ටිටි එක හංගන් ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ මොනවා වෙයිද? ඩොලර් ලක්ෂ 7ක් මංකොල්ල කාපු හොරු දෙන්නෙක්. හිතපො නැති විදිහට එකිනෙකාගේ චරිතයන් පවා මෙතනදි වෙනස් වෙනවා. අන්තිමේට වෙන්නේ හිතන්නේවත් නැති දෙයක්. ඉතින් මේ ත්‍රිල් එකෙන් කුතුහලෙන් බලන්න පුළුවන් මූවි එක තමයි 2024 ආපු The Last Stop in Yuma කන්ට්‍රි කියන්නේ. ඔයාලා channel එකට අලුතෙන් නම් set උනේ subscribe කරගෙනම මේ සුපිරිම කතාවේ අවසානයේ වෙනකම් බලන්න මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් කතාවට යමු. කතා පටන් ගද්දිම මම අර කිව්ව ප්‍රදේශයේ තියෙන එකම තෙල් සෙට් එක තමයි පෙන්වන්නේ. එතනට එනවා අපේ කතාවේ හීරෝ තෙල් ටිකක් ගහගන්න. මෙතනට ආවට පස්සේ තමයි හෙවන. ඒ කියන්නේ තෙල් සෙට් එකේ ඕනර් කියන්නේ අපේ සෙට් එකේ තෙල් ඉවරයි. තෙල් බවුසර් එනකන් තමයි මාත් ඉන්නේ කියලා. සැතපුම් 100කට එහා යනකම් ආයේ තෙල් සෙට් එකක් නැති නිසා හීරෝ තීරණය කරනවා එහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකට වෙලා තෙල් බවුසර් එනකම් බලාගෙන ඉන්න. තාම රෙස්ටුරන්ට් එක ඕපන් කරලා නැහැ. ටික වෙලාවකින්ම මෙතනට එනවා චාලට් සහ එයාගේ මහත්තයා. චාලට්ගේ මහත්තයා මේ ප්‍රදේශයේ ෂෙරිෆ්. චාලට් තමයි මේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරිය. ෂෙරිෆ් චාලට්ට ඇරලවලා හීරෝවත් බලාගෙනම මෙතනින් යනවා. රෙස්ටුරන්ට් එක ඕපන් කරලා නැති නිසා හීරෝ රේඩියෝ එකෙන් සින්දුවක් අහන්න කියලා ඒක ටියුන් කරනවා. ඒ වෙලාවේ බැංකු මංකොල්ලක් ගැන ප්‍රවෘත්තියක් එනවා. දෙන්නෙක් ඇරිසෝනාවල බැංකුවක මංකොල්ල කාලා කොළපාට ෆින්ටෝ කාර් එකකින් පැනලා ගියාලු. ඒ අතරේ පේනනවා දැනට හීරෝ වගේම වර්නර් මග බලාගෙන ඉන්න තෙල් බවුසරි. මොකක් හරි සීන් එකක් වෙලා පාරෙන් පිට පැනලා වාහනේ පෙරලිලා. ඒ කියන්නේ ඉතින් අද තෙල් නෑ වගේ තමයි. රෙස්ටුරන්ට් එක ඕපන් කරාට පස්සේ හීරෝත් ගිහින් පැත්තකින් ඉඳ ගන්නවා. චාලට් ඊට පස්සේ ඉස්සෙල්ලාම කොෆි එකක් දෙනවා හීරෝට. මෙතනදී දෙන්න මෙතනදී හොඳට දැන අඳුන ගන්නවා. හීරෝ පිහි වෙලදාම් කරන කෙනෙක්. එයාගේ ළඟ තියෙන අලුත්ම පිහි කටලයක්. කොෆි එක බීලි ඉවරලා ඒ පිහි කටලේ චාලට්ට පෙන්වන්න තමයි හීරෝ හිතන් ඉන්නේ. ඒ වැඩේට චාලට්ුත් කැමති වෙනවා. හීරෝ මේ යන ගමන් ඉන්නේ එහෙට තියෙන එයාගේ දුවගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඒ නිසා චාලට් කියනවා මෙහි රූබාඩ් කේක් ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාට ඕන නම් දුවගේ බර්ත්ඩේ එකට ටිකක් අරන් යන්න කියලා. ඒකට හීරෝත් කැමති වෙනවා. ඊට පස්සේ චාලට්ගෙන් පත්තරයක් ඉල්ලගෙන ඒකේ තියෙන පසල් එකක් පුරවන්න හීරෝ තීරණය කරනවා. තෙල් එනකම්. ඉතින් ටික වෙලාවකින්ම සෙට් එකට කොළපාට ෆින්ටෝ කාර් එකකින් දෙන්නෙක් එනවා. වර්නර් හීරෝට කියපු ටිකම තමයි මේ කාර් එකෙන් ආපු ඩබල්ටත් කියන්නේ. ඊට පස්සේ ඩබල් තීරණය කරනවා තෙල් එනකම් එහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්න. මේ ස්තුපාට ඇඳගෙන පොඩ්ඩක් ආතල්ලගේ ඉන්න පොරට මම ජැක් කියලා කියන්නම්. එයත් එක්කම ඉන්න තද පොරට මම ස්මිත් කියලා කියන්නම්. ඉතලා මතකද හීරෝ රේඩියෝ එක ටියුන් කරද්දි බැංකු මංකොල්ලා ගැන නිවුස් එකක් ගියා. ඒ මංකොල්ල කාරයෝ පැනලා ගිහින් තිබුණෙත් කොළපාට ෆින්ටෝ කාර් එකකින්. ඉතින් ඒ මංකොල්ල කාරයෝ දෙන්න වෙන කවුරුත් නෙවෙයි මේ ජැක් සහ ස්මිත්. ඒ දෙන්න කාර් එක ඇතුලේ ඉන්න බෑ රස්නේ කියලා එනවා මේ රෙස්ටුරන්ට් එකට. මේක ඇතුලේ AC එකක් තියෙයි කියලා හිතාගෙන. ඒ ගැන මෙයාලට කොෆි සේව් කරන ගමන් ඉන්න චාලට්ගෙන් අහනවා. චාලට් කියනවා AC එක කැඩිලා කියලා. මෙයාට හීරෝ පසල් එකේ තිබ්බ දෙයක් දැකලා සෑහෙන කලබල වෙනවා. ඒකේ තිබුණේ take the money and run කියලා. එතකොට හීරෝට මතක් වෙන්නේ නිවුස් වල ගියපු රොබරිය ගැන. හිමීට ජනලයෙන් ඔළුව දාලා ජැක් සහ ස්මිත් ආපු කාර් එක දිහා බලාගෙන ඉද්දි එතනට චාලට් ආපු නිසා ටිකක් ගැස්සෙනවා. මෙලා හීරෝ හැසිරෙන්නේ සෑහෙන බය වෙලා වගේ. කලින් කිව්වනේ හීරෝ ආගාව දින පිහි කට්ටලේ චාලට්ට පෙන්නනවා කියලා. එහෙනම් චාලට් කියනවා මේ පිහි ටික දැන් පෙන්නන්න දැන් මම ෆ්‍රී කියලා. ඒ නිසා කලබලෙන් වුණත් ඒ පිහි ටික චාලට්ට හඳුන්වලා දෙනවා. චාලට තේරෙනවා හීරෝ මොකකට හරි බය වෙලා වගේ ඉන්නේ කියලා. ඒ නිසා චාලට ඒ ගැන හීරෝගෙන් අහද්දි හීරෝයාට ඇතුණ සැකේ ගැන කියනවා. චාලටුත් ඒ දේ කාර් එක දිහා ටිකක් බලනවා. චාලටට තේරෙනවා මේ ඇවිල්ලි ඉන්නේ ඩොලර් ලක්ෂ 7ක් මංකොල්ල කාලා පැනලා යමින් ඉන්න හොරු දෙන්නෙක් කියලා. මෙදෙන මේක දැනගත්ත කියලා ජැක්සා ස්මිට තේරෙන්නේ නැති වෙන පිහි පෙන්නන වැඩේ දිගටම කරගෙන යනවා. ඒත් මේ සංවාදයේදී හොඳට ඇහැගගෙන හිටපු ස්මිට චාලට් සහ හීරෝ ගැන සැකයක් ඇති වෙනවා. ස්මිට ඒ සැකේ වැඩි වෙනවා. චාලට් ගින් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නකොට චාලට් ෂෙරිෆ්නේ යාගේ මහත්තයාට මේ සැකේ ගැන කියන්න තමයි කෝල් එක ගන්න යන්නේ. මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනුණු ස්මිත් ඇවිල්ලා චාල්ගේ පැත්තට ගන්න එක දික් කරලා කියනවා කෝල් එක කට් කරන්න කියලා. චාලට් කියනවා මං කතා කළේ මගේ හස්බන්ඩ් කියලා. ඒත් ස්මිත්ට තේරෙනවා දැනටමත් හීරෝ සහ චාලට් යාලව අඳුනගෙන ඉන්නේ කියලා. ඒ නිසා ස්මිත් කරන්නේ චාලට මරණ බය පෙන්වන එක. ටෙලිෆෝන් එකේ වයර් එකත් නේවලා ස්මිත් කපලා දාන්න තීරණය කරනවා. දෙන්නවම එක ළඟ තියලා ස්මිත් තාජනාත්මකව කියන්නේ තමුල්ලා මෙතන මොකක් හරි මෝඩ වැඩක් කරන්න හැදුවොත් දෙන්නවම ඉවර කරනවා කියලා. මෙලා ස්මිත් මෙහි ඉන්න කටියට වාහන තියනවාද කියලා චාල්ට් ගහනවා. ඒ කියන්නේ වර්නර් ළඟ කාර් එකක් තියේද කියලා තමයි අහන්නේ. ඇත්තටම වර්නර් මෙහෙ තමයි ජීවත් වෙන්නේ. එයාගේම මොටල් එක. එයාට කාර් එකක් නැහැ. මේ විස්තර ටික චාලට් ස්මිත්ට කියනවා. ස්මිත් ඊට පස්සේ කියන්නේ මෝඩට මොකුත් නොකර ඔය මූණේ හිනාව ඔහොම තියාගෙන සාමාන්‍ය දවසක් වගේ ගත කරන්න කියලා.
ඕ ඉතින් චාලට වගේම හීරෝටත් එහෙම කරන වැරෙන්න වෙන ඔප්ෂන් එකක් මේ වෙලාවේ නැහැ. දැන් සාමාන්‍ය විදිහට කට්ටිය ඉන්නවා. ඕන තවත් වයසක කපල් එකක් එනවා මේ රෙස්ටුරන්ට් එකට. ඒ කපල් එකටත් මෙතන තෙල් බවුසන එකක් ඉන්න සිද්ධ වෙනවා. කොහොම හරි හිතේ තියෙන කලබලකාරී ගතිය හංගගෙන සාමාන්‍ය විදිහට කපල් එකත් එක්ක චාලට් කතා කරනවා. දැන් ජැක්ට හිතා ගන්න බෑ ඊළඟට මොකද කරන්න කියලා. ඉස්මී කියන්නේ මොකක්ද ඊළඟ ප්ලෑන් එක කියලා අහද්දි එයා කියන්නේ මෙතනට බවුසර් එකක් ඉන්නවා. නැත්නම් කාගේ හරි තෙල් දින වාහනයක් මෙතනට ආවොත් ඒක උස්සලා මෙතනින් පැන ගන්නවා කියලා. මෙලා ජැක් චාලට කතා කරලා වොෂ්රූම් එක කොහෙද තියෙන්නේ කියලා අහනවා. වොෂ්රූම් එක තියෙන්නේ නම් සෙඩ් එක ගාව. ඉස්මිත් කියනවා ජැක්ට ගිහින් බලන්න කියලා වර්නර් ගැනයි එයා නවතින ප්ලේස් එක ගැනයි. තව කවුරු හරි මෙහෙන් නැහැ කියලා මෙයාලට තහවුරු කරගන්න ඕනේ. ඉස්මි චාලට ළඟට කරලා කියන්නේ තමුන් බොරු කියලා තිබ්බොත් මරණ බය පෙන්න ඉන්නේ එතනම ඉවර කරනවා කියලා. අනතුරු වගීමක් තමයි මේ කරන්නේ. දැන් අපිට තරුණ කපල් එකක් පෙන්නනවා. දෙන්නට දෙන්න හොඳට ගැලපෙනවා. එකම අදහස් තමයි තියෙන්නේ. අහංකාරකමක් කියන එක උඩින්ම තියෙනවා. කොල්ලා චණ්ඩියෙක් වගේ වෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ දෙන්න උදේ වෙච්ච බැංකු මංකොල්ලේ දකින්නේ අපරාධයක් විදිහට නෙවෙයි සුපිරි වැඩක් විදිහට. ඔන්න දැන් ගැවින් කියන ඔෆිස් එකෙක් එනවා චාලට්ගේ රෙස්ටුරන්ට් එකට. ඒත් එක්කම ඉස්මිත් ගන්න එක අතට ගන්න යනවා. ඒත් මොකුත් නොකර ඉන්න තියා තීරණය කරනවා. ගැවින් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ෂෙරිෆ් කියපු නිසා. මතකනේ ෂෙරිෆ් තමයි චාලට්ගේ මහත්තයා. ගැවින් ඊට පස්සේ කොෆි 3ක් දාලා දෙන්න කියලා චාලට්ට කියනවා. තෙල් ප්‍රශ්න ගැන දැනගත්ත ගැවින් මේ රෙස්ටුරන්ට් එකේ ඉන්න හැමෝටම කියනවා කලබල වෙන්න එපා අපි තෙල් ප්‍රශ්න ගැන ඉක්මනින් බලනවා කියලා. ගැවින් දන්නේ මෙතන මොන වගේ සීන් එකක්ද වෙලා තියෙන කියලා අර වයසක කපල් එකවත් තාම දන්නේ නැහැ. ඒ නිසා ගැවින් නෝමල් එකේ ගිහින් අර වයසක කපල් එකත් එක්ක කයියක් දානවා. ඒ අතරේ චාලට් ගැවින්ට ගෙනියන්න කොෆි 3ට රෙඩි කරන්න ගමන් ඉන්නේ. මේක හොඳ අවස්ථාවක් චාලට් යාගේ මහත්තයාට දන්වන්න මේ කට්ටිය ඉන්නේ අනතුරක කියලා. ඒ නිසා මාක පෙන් එකකින් කොෆි කප් එකේ පියන එක පැත්තකින් හෙල්ප් කියලා ලියලා අනිත් පැත්තේ චාලට්ගේ නම ලියනවා. චාලට් මේ වෙලාවේ මොන හරි කරයි කියලා හිතුන නිසාවත් දෝ මෙතනට ඉස්මිත් එනවා. ඉස්මිත් දකින්න එක කප් එක උඩ චාලට්ගේ නම තියෙනවා කියලා. ඒ ගැන අහද්දි චාලට් කියන්නේ මහත්තයා සීනි නැතුව තමයි කොෆි බොන්නේ කියලා. ඒක ගැවුනුත් සහතික කරනවා. ඉස්මිත් දැන් තමයි දැනගන්නේ ෂෙරිෆ් කියන්නේ චාලට්ගේ මහත්තයා කියලා. ඕන් දැන් තමයි ජැක් එයාගේ වැට ටික ඉවර කරලා එළියට එන්නේ. එහෙම එළියට එනකොට දකිනවා එළිය නවත්තලා තියෙන ගැවින්ගේ කාර් එක. ගැවින් කියන ඔෆිස් කෙනෙක්නේ. ඒ නිසා ගන්න එක අතර ගත්ත ජැක් හිමීට යනවා රෙස්ටුරන්ට් එකේ දොර ගාවට. හීරෝ උත්සාහ කරනවා මුකුත් කරන්න එපා. මෙතන ඔක්කොම හොඳට වෙනවා කියලා ජැක්ට කියන්න. ටිකලාවෙම කොෆි 3 අරගෙන ගැවින් එළියට එනවා. එළියට එනකොටම එතන හැංගිලා හිටපු ජැක්ගේ ඇඟ වැදුන නිසා කොෆි ටික බිම වැටෙනවා. මෙතන මේ බිම වැටෙන්නේ කොෆි විතරක් නෙමෙයි. චාලට්ගේ බලාපොරොත්තුවක් බිම වැටෙනවා. ඒ නිසා ගැවින්ට සිද්ධ වෙනවා චාලට්ගෙන් ඉල්ලන්න තව කොෆි 3ක්. චාලට් ඒ ටික ඉක්මනට දාලා දෙනවා. මේ වෙලාවේ චාලට් උත්සාහ කරන්නේ නැහැ මොකවත් පුගෙන ලියන්න. ඉස්මිත් චාලට් දිහා හොඳට බලාගෙන ඉන්නේ. ඊට පස්සේ ගැවුනුත් කොෆි ටික අරගෙන එළියට ගිහින් කාර් එකෙන් මෙතනින් යන්න යනවා. ජැක්ගේ බොස් රූම් එකට විතරක් නෙවෙයිනේ. ඉස්මිත් කිව්වනේ වර්නර් ගැනයි එයා ඉන්න මොටල් එක ගැනයි හොයන්න කියලා. වර්නර්ට වාහනයක් නැහැ කියලා වගේම අර මොටල් එකේ තව කවුරුත් නැහැ කියන තොරතුරු ටික ජැක් ඉස්මිත්ට කියනවා. මෙලා මෙතනට ආපු වර්නර් පණිවිඩයක් කියන ඔක්කොටම. උදේ තෙල් බවුසරේ පරක්කු වෙලාලු එහෙන් ඇවිත් තියෙන්නේ. තව පැයක් ඇතුළත ආවේ නැත්නම් තව බවුසරයක් ගෙන්නන්න බලන්නම් කියලා වර්නර් හැමෝටම කියනවා. තව කොච්චර වෙලා මෙහෙම මිනිසුන්ට ඉන්න වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ වර්නර් එයාගේ සුපුරුදු ඩ්‍රින්ක් එක බොන ගමන් ඉදී දකින්න ටෙලිෆෝන් එකේ වයර් එක කැපිලා ගිහින් කියලා. ඒ ගැන චාලට්ගෙන් අහද්දි ලොකු දෙයකට එක කැපිලා ගියා කියලා බොරුවක් චාලට් කියනවා. වර්නර් ඒක විශ්වාස කරලා චාලට්ට කියනවා ඔයාට කෝල් එකක් ගන්න ඕන නම් මගේ ප්ලේස් එකේ තියෙන ටෙලිෆෝන් එකෙන් ගන්න කියලා. දැන් අපිට පෙන්වන්න යට තරුණ කපල් එක. ඒ කෙල්ල නම් සින්දුවක් කියාගෙන පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න හදනවා. ඒත් ඒගොල්ලෝ ගණන් ගන්නේ නැතුව වෙන බර කල්පනාවකින් ඉන්නේ. මේ කාලේට තව දුර යන්න තෙල් මදි නිසා සෙඩ් එකකට කාර් එක දානවා. සෙඩ් එකේ නවත්තද්දි කෙල්ල දකිනවා සර්විස් එක ලබා ගන්න හෝන් කරන්න ඕනි කියලා. බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ නිසා හෝන් එක ගහන්න යද්දි කෙල්ලගේ අත අල්ලගත්ත කොල්ලා අර කොළ පාට ෆින්ටෝ කාර් එක පෙන්නවා. මුළු නගරයම දන්නවා බැංකු මංකොල්ල ගැන. අනික මේ කොල්ලා මේ වගේ වැඩවලට මාරම කැමති එකෙක්. ඒ නිසා ළඟට ගිහින් බලනවා ඒ අර මංකොල්ල කාරයෝ දෙන්නගෙම කාර් එකද කියලා. එයාලත් එක ස්ථිර කරගන්නවා. දැන් මේ කොල්ල ගොළුවට එනවා අදහසක්. මේ අර මංකොල්ල කාරයන්ගේ වාහනේ නම් මේක ඇතුලේ සල්ලි තියෙන්න බෑ. ඒ නිසා යකඩ ආයුධයක් අරන් ඇවිල්ලා පිටිපස්සේ ඩිකි අරින්න හදනවා. ඒත් ඒක ඇරෙන්නෙම නෑ සෑහෙන අමාරු වැඩක්. මේක අරින්න උත්සාහ කරගෙන ඉද්දි කෙල්ල දකිනවා වර්නර් රෙස්ටුරන්ට් එකෙන් එළියට එනවා කියලා. ඒක කොල්ලටත් කිව්වා මටක් ගාලා ආයුධ බිමට දාලා දැන් මෙතනට ආව වගේ පෙනී ඉන්නවා. වර්නර් මේ කටේට කියනවා තෙල් පුරව ගන්න ආව නම් තව වෙලා ඉන්න වෙනවා. මේ තෙල් ඉවරයි කියලා. එනිසා මේ දෙන්නත් රෙස්ටුරන්ට් එක ඇතුළට ගිහින් තෙල් එනකන් ඉන්න තීරණය කරනවා. දැන් ඉතින් මෙතන ඉන්න කට්ටිය යාළගෙම වැඩවල ඉන්නවා. මෙතන තියෙන මේ නිහඬියාව මකලා දාගෙන මෙතනට එනවා තවත් චාලට් දාන හාදෙක්. එයාට මං ජෝන් කියලා කියන්නම්. චාලට් ජෝන්ට එයා කැමතිම ඩ්‍රින්ක් එක හදන්න යනවා. එහෙම ඩ්‍රින්ක් එක හදන් එනකොට චාලට් දකිනවා ඉස්මිත් මේ පැත්තට එනවා කියලා. ඉස්මිත් ඇවිල්ලා ජෝන් එක කයියක් දානවා. ඉස්මිත් හදන්නේ ජෝන් මෙතන ඉන්නේ තෙල් ගහ ගන්නද කියලා දැනගන්න. ඒ ජෝන් මේ රෙස්ටුරන්ට් එකට ඇවිත් තියෙන්නේ කෑම ගන්න. ජෝන් තෙල් ටැංකියට ඊම්ම ෆුල් වෙන්න තෙල් ගහගෙන.
ජොන් ස්මිත්ට කියනවා චාලට් හදන බිස්කට් රසයි කාලා බලන්න කියලා. ඒ නිසා ස්මිත් චාලට් කියනවා බිස්කට් දෙකක් අරගෙන එන්න කියලා. ස්මිත්ගේ ප්ලෑන් එක උනේ තෙල් බවුසර එනකම් මෙතන ඉන්නවා. නැත්නම් තෙල් දින වාහනය මෙතනට આવුත් ඒක උස්සනවා කියලානේ. දැන් ඒක ස්මිත් ක්‍රියාත්මක කරන්න තමයි යන්නේ. චාලට් ඇවිල්ලා ස්මිත්ට බිස්කට් එක දෙනකොටම හැම දෙයකටම රෙඩි වෙලා හිටපු ස්මිත් චාලට්ව ගන් පොයින්ට් එකට ගන්නවා. ස්මිත් ජෝන්ගේ ට්‍රක් එකේ යතුරු ඉල්ලනවා. ඊට පස්සේ චාලට්ට යන්න දෙන්නම් කියලා කියනවා. ජොනුත් එකට කැමති වෙනවා. හැබැයි චාලට්ට ඉස්සෙල්ලාම යන්න දෙන්න ඕනි කියලා කියනවා. එතකොට නම් සීයා එයා ගාව තිබ්බ ගන් එක ගන්නවා. ඒත් එක්කම ජෝනුත් එයා ගාව තිබ්බ ගන් එක ගන්නවා. ජැක් බලනවා යකෝ මුන් හැමෝටම තුවක්කු තියනවාද කියලා. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා හිතාගෙන අර තරුණ කපල් එකේ කොල්ලා එයා ගාව තිබ්බ ගන් එක එළියට අරන් ජෝන්ට දික් කරනවා. කොල්ලා හදන්නේ මංකොල්ලකාරයෝ දෙන්නට මෙතනින් පැනලා යන්න උදව් කරලා සල්ලි ඉල්ල ගන්න. එතකොට සීයා දකින්නවා චාලට් එයා ගාව තිබ්බ හංගන් ඉන්න පීයක් ගන්න හදන්නේ කියලා. සීයාතකෝ කරන්න කියලා කියද්දි පීය එළියට ගත්ත චාලට් ස්මිත්ගේ කකුලට අනිනවා. ඒත් එක්කම සටපට ගායි එතන වෙඩි වරුසාවක් යනවා. හැමෝටම වෙඩි වදිනවා 3 දෙනෙක්ට හැර. ජැක්ටයි හීරෝටයි අරන තරුණ කපල් එකේ කෙල්ලයි තාම ඉන්නවා. මේ සද්ද බද්ද ඇහිලා මෙතනට ෂොට් ගන් එකක් එක්ක ආපු වර්න ජැක්ට ෂූට් කරනවා. අතුරට ආපු වර්න දකින්නවා චාලට් වගේම ඇතුළේ හිටපු අය මැරිලා ඉන්න විදිහ. එහෙම ටිකෙන් ටික ඉස්සරහට එනකොට ස්මිත් වර්නට වෙඩි තියාගෙන යනවා. තාම ස්මිත් මැරිලා නැහැ. මැරෙන ගමන් ඉන්නේ. හීරෝනන් සෑහෙන බය වෙලා අමෙරිසියක් යට හැංගිලා ඉන්නවා. හිතා ගන්න බෑ මේ මොකක්ද මේ උනේ කියලා. දැන් ඉතුරුලා ඉන්නේ අර කෙල්ලයි හීරෝයි විතරයි. මේ හැම දෙයක් ගැනම කල්පනා කරපු අර කෙල්ල ගන්න එක අතර අරන් හීරෝට දික් කරනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ කෙල්ල මොකක්ද මේ කරන්න යන්නේ කියලා. ඩොලර් ලක්ෂ 7ක සල්ලිත් තියෙනවා. තෙල් තියෙන ට්‍රක් එකකුත් තියෙනවා. හීරෝ කියනවා මට ওই සල්ලි ඕනේ නෑ. මට මෙතනින් යන්න විතරයි ඕනේ කියලා. කෙල්ලට දැන් හීරෝව විශ්වාස කරන්න බෑ. ඒත් ඒ කෙල්ල එයා සල්ලි ගත්තට පස්සේ හීරෝ පොලිසියට කියයි කියලා හිතලා හීරෝගේ පැත්තට වෙඩි තියනවා. හොඳ වෙලාවට ඒක හීරෝට වදින්නේ නැහැ. තව බලන් හිටියොත් මේකේ මට වෙඩි තියයි කියලා ළඟ තිබුණ පිහියෙන් හීරෝ අර කෙල්ලගේ පපුවට අනිනවා. තෙල් ටිකක් ගහගෙන පාඩුවේ ගෙදර යන්න ආපු හීරෝට වෙච්ච වැඩ. දැන් හීරෝට කරගන්න දෙයක් නැහැ. මෙතන දැන් ඉතුරුලා ඉන්නේ හීරෝ විතරනේ. දැන් ෂෙරිෆ්ට කෝල් කරොත් මේ හැම දෙයකටම හීරෝ තමයි යහුවෙන්නේ. මොකද ජීවතුන් අතර ඉතුරුලා ඉන්නේ හීරෝ විතරයි. ඒ හින්දා හීරෝ ෂෙරිෆ්ට කෝල් කරන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. ඊට පස්සේ පාර දෙපැත්ත හොඳට බලපු හීරෝ යම් කිසි දෙයක් තීරණය කරනවා. හීරෝ කරන්නේ ස්මිත්ගෙන් කාර් එකේ යතුරු අරගෙන ඩිකියේ තිබ්බ සල්ලි ටික අරගන්න එක. එහෙම මේ සල්ලි ටික හීරෝ යාගේ කාර් එකට දාලා හිස් තෙල් කෑන් එකක් අරගෙන ඇවිත් ජෝන්ගේ ට්‍රක් එකෙන් තෙල් ටිකක් ගන්න හදන්නේ. එහෙම වතුර බටයක් භාවිත කරලා හීරෝට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. දැන් ෂෙරිෆ් චාලට්ට කෝල් කරනවා ෆෝන් එක උස්සන්නේ නැහැ. ඕන් ඉතින් ස්මිත් ටෙලිෆෝන් වයර් එක කපලා දැම්මනේ. චාලට් උස්සන්නේ නැති නිසා ගන්නවා වර්නගේ ෆෝන් එකට කෝල් එක. ෆෝන් එක රින් වෙනවා විතරයි උස්සන්නේ නැහැ. ෂෙරිෆ්ලා දන්නේ නැහැ මේ වෙනකොට එහෙම මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. කවුරුත් කතා කරන්නේ නැති නිසා ෂෙරිෆ් තීරණය කරනවා එහාට ගිහින් මොකක්ද වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න. දැන් හීරෝට තව ටික වෙලාවයි තියෙන්නේ. කොහොමත් මෙතන ෂෙරිෆ්ලා එනවා. මෙහෙම හීරෝ එද්දී හෝන් ගහන සද්දයක් එනවා. හීරෝ ෂේෆ් එකේ පිටිපස්සෙන් ගිහින් බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. මෙතනට තව කපල් එකක් ඇවිල්ලා තෙල් ගහ ගන්න. ඉතින් ඒ කපල් එකේ පිරිමි කෙනා සෙඩ් එකේ කවුරුත් නැති නිසා යනවා රෙස්ටුරන්ට් එක ඇතුළට. ගේ පයින්ම අනිත් පැත්තට එළියට ආපු එයා පොලිසියට කෝල් කරන්න හදනවා. මේක තවත් දුරදි ගියා කියලා හැංගිලා හිටපු හීරෝ එළියට ඇවිල්ලා හැමදේම ඒ දෙන්නට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ දෙන්න ඒක අහන්නේ හීරෝට කියනවා පොලිසිය එනකන් ඔත්තනට වෙලා ඉන්න කියලා. හීරෝට දැන් කරගන්න දෙයක් නැහැ. ගන්නවා හංගන් හිටපු ගන්න එක එළියට. අර කපල් එක දැන් සෑහෙන බය වෙලා දෙන්නට දෙන්න ආදරේ කියා ගන්නවා. ඒ දෙන්න දැන් මැරෙන්න ලෑස්තිලා වගේ. හීරෝට උමනාවක් නැහැ තව කාවත් මරන්න. හීරෝට ඕනේ බය කරවන්න විතරයි. එහෙම කියලා හීරෝ වෙඩි තියලා පෙන්නනවා. වැඩේ කියන්නේ ගන්න එක ලෝඩ්ලා තිබ්බේ නැහැ. හීරෝ ගාව තියෙන හිස් ගන්නයක් කියලා හිතපු කපල් එකේ පිරිමි කෙනා එනවා හීරෝත් එක්ක රණ්ඩු කරන්න. එතකොටම ලෝඩුන තුවක්කුවෙන් උණ්ඩයන් නිකුත් වෙනවා. ඒක වදින්නේ අරයාගේ නෝනට. දෙන්නටම හිතා ගන්න බෑ මොකක්ද මේ වුනේ කියලා. ආයෙ දෙන්න රණ්ඩු වෙනවා. හීරෝ ගන්න එක අතර ගන්න උත්සාහ කරනවා. ගන්න එක අතර ගන්නවත් එක්කම තව උණ්ඩයක් වදිනවා. ඒක වදින්නේ හීරෝගේ කාර් එකේ තෙල් ටැංකියට. ඒත් ඒක හීරෝ නෝට් කරන්නේ නැහැ. ඒ මර පිරිමි කෙනාටත් දෙකක් ගහලා දාලා නැගිටපු හීරෝට ඇහෙනවා බබේ කන්න සද්දයක්. හීරෝ පැත්ත දිහා ටිකක් බලන් ඉඳලා තීරණය කරනවා කාර් එකෙන් මෙතනින් පැන ගන්න. තාමත් හීරෝ දන්නේ නැහැ තෙල් ටැංකියේ හිලක් තියනවා කියලා. හීරෝ මෙතනින් ගිහිල්ලා ටික වෙලාවකින්ම ෂෙරිෆ් සහ ගැවින් මෙතනට එනවා. එයාලා දකින්නවා එළිය දෙන්නේ මැරිලා ඉන්නවා කියලා. හොඳටම කලබල වුණ ෂෙරිෆ් යනවා චාලට් හොයාගෙන. ෂෙරිෆ් පරක්කු වැඩි. දැනටම චාලට් අවසන් ගමන් ගිහින් ඉවරයි. ෂෙරිෆ්ට මේක දරා ගන්න බෑ. මොකද දෙන්නට දෙන්න ගොඩක් ආදරේ කරා. ඇතුළට ආපු ගැවින්ගෙන් ෂෙරිෆ් අහනවා අර කොළපාට ෆින්ටෝ කාර් එක ඔයා ඌ දෙනකොට මෙතන තිබ්බද කියලා. කෑනුත් බයෙන් නෑ කියලා කියනවා. එයාටත් ඒක ෂුවර් නෑ. ගැවින් දන්නේ ඒ බැංකු මංගොල්ලකාරයන්ගේ කාර් එක කියලා. ඒ බව ෂෙරිෆ් කියද්දි තමයි ගැවිනුත් දැනගන්නේ. ෆින්ටෝ කාර් එක ළඟට වෙලා ඉන්න ෂෙරිෆ් දකිනවා තෙල් වැටිච්ච පාරක් තියෙනවා. ඒක කෙලින්ම පාර දිගේ යනවා කියලා ෂෙරිෆ් බලාගෙන ඉද්දි දකිනවා පොඩි ළමෙක් ඉන්නවා කාර් එකක. ඊට පස්සේ බබාව ගත්ත ෂෙරිෆ් එයාව ගැවින්ට දෙනවා.
පින්ටෝගේ අතුර හොයාගෙන ෂෙරිෆ් එක ඇතුලේ සල්ලි තියනවද කියලා පරීක්ෂා කරනවා. ඒ සල්ලි හම්බුන්නේ නැහැ. මේ කට්ටියට තේරෙනවා මෙතන බේරුණ කෙනෙක් ඉන්නවා කියලා. ගැවින් කියනවා මෙතන මං එනකොට කහපාට කාර් එකක් තිබුණා කියලා. ෂෙරිෆ්ත් එක තහවුරු කරනවා. මොකද උදේ චාලට ඇරලා වාදි ෂෙරිෆ් දැක්කා හීරෝව. ෂෙරිෆ් ගැවින්ට බබාව බලාගන්න කියලා යන්න හදන්නේ හීරෝගේ පස්සේ මොකද තෙල් පාර තාම තියෙනවා. ඔඩ දැන් ටිකෙන් ටික හීරෝගේ තත්ත්වය අමාරු වීගෙන ඉන්නේ. හීරෝගේ කාර් එක ඒකේ තෙල් ඉවර වෙලා කාර් එක තැනකදී නවතිනවා. හීරෝ ටක් ගාලා එළියට අවිල් බලදී තමයි දකින්නේ පාර දිගේ තෙල් හැලිලා කියලා. හීරෝට දැන් තවදුරටත් යන්න බෑනේ. හීරෝ තීරණය කරනවා සල්ලි තරම් පයින් යන්න. එහෙම යන්නේ යනකොට දකිනවා උදේ සෙඩ් එකට එන්න තිබුණ තෙල් ට්‍රක් එක පහළ පෙරලිලා තියෙනවා කියලා. ඒ ට්‍රක් එක චෙක් කරද්දී සයිරන් එක සද්දයක් ඇහුන නිසා ට්‍රක් එක උඩට නැගපු හීරෝ බලන් ඉන්නවා මොකක්ද ඒ කියලා. ඒනේ ෂෙරිෆ්. හීරෝගේ කාර් එක දැකපු ෂෙරිෆ් මෙතනින් නවත්තලා වටේ පිටේ චෙක් කරනවා. එහෙම ටිකක් වටේ බලද්දී දකිනවා හීරෝව. හීරෝ ෂෙරිෆ්ට පැහැදිලි කරන්න හදනවා උනේ මොකක්ද කියලා. නමුත් ෂෙරිෆ් අහනවා අර කෙල්ලගේ පපුවේ තිබ්බ පිහිය ගැනයි එළියේ දාලා ආපු බබා ගැනයි. හීරෝට තවත් කට උත්තර නැහැ. ෂෙරිෆ් කෑ ගහනවා තමුන් මගේ වයිෆ්ම මැරුවා කිය. මෙතන තියෙන තෙල් ටැංකියක්නේ. ඒ නිසා හීරෝ තීරණය කරනවා ළඟ තිබුණ ලයිටර් එකකින් වැටිලා තියෙන තෙල් පාර අවුලවන්න. එහෙම කරලා එතනින් පැන ගන්න හදද්දී ෂෙරිෆ්ගේ වෙඩි පාරක් හීරෝටත් වදිනවා. ඒත් එක මුළු තෙල් ට්‍රක් එකම පොපුරලා යනවා. ෂෙරිෆ්ගේ කතාවත් ඉවරයි. දැන් හීරෝගේ බඩටත් වෙඩි වැදිලා තියෙන්නේ. හීරෝටත් වැඩි දුර යන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම හීරෝත් ඒ සල්ලි මාලත් එක්කම එතනම බිම වැටෙනවා. ඔන්නක තමයි සල්ලි ගැන ආශාවක් ඇතිලා මිනි මරන්නන්ගේ අවසානය. ඉතින් කාටවත් ඒ සල්ලි ගන්න අවසානයේ බැරි වුණා. ඉතින් ওই විදිහට තමයි මේ සුපිරිම මූව් එක ඉවරුනේ. ඔයාලගේ අදහසක් යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න. තව වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තව ලස්සන මූව් එකකින් හමු වෙමු. Thank you.